වුණේ වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකරයි. හැබැයි ශානි අබේසේකර මහතා එහි විමර්ශන අවසන් අධිරට ගේද්දී ආණ්ඩු මාරු වුණා. මතකනේ අර දින 52 මෛත්‍රීගේ ගේම් එහෙම මේ සියල්ලත් එක්ක ඒවා අඩපණ වුණා. ඒත් එක්කම ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහෝදර මාධ්‍යවේදියා මහ දවල් වෙඩි තියලා මරලා දාපු මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන එදා ශානි අබේසේකර මහතා යටතේම ගියා. අද වන විට මේ විමර්ශන අවසන්ව තිබෙන බවටත් පසුගිය කාලේ තොරතුරු ආවා. කොහොම හරි තහජුදීන් සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනයන් පිළිබඳව යමක් සිදු වෙන්නට නියමිතයි. මේ දවස්වල රජපෞලේ ඇතැම් සමාජිකයන්ට රැට හීනෙන් පේන්නේ ශානි අබේසේකරලු. ඒ තරම් විපත දරුණුයිලු. විපතේ තරම මේ සතිය සිකුරාදා වෙන්න කලින් දැනගන්න පුළුවන් වෙයි කියලයි තැන තැනනම් කතාව යන්නේ. හොඳද? දන්නවද මීට පැය කීපයකට කලින් පැලවත්ත හොඳටම රත් වෙලා පැලවත්තේ විශේෂ දේශපාලන සාකච්ඡාවක් තිබිලා. පැලවත්ත කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලවේගයේ පක්ෂ මූලස්ථානය. මෙහිදී ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ ප්‍රබලයන් කීප දෙනෙක්ම බරපතල ලෙස සාකච්ඡා කොට තිබෙන කරුණ වන්නේ පදනම් විරහිතව සුම්බුන් කල්ලි කණ්ඩායම් විසින් සතුරා විසින් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ඉලක්ක කරගෙන බොරු පච සමාජගත කරමින් ඉන්නවා. එතන හිටපු ප්‍රබලයෙක් කියලා තියෙන්නේ. මේ වෙද්දී ඒ වැඩේට විමල් වීරවංශලා නන්දන ගුණතිලක වැනි උදවිය යොදා ගනිමින් සතුරා වෙනම ගේමක් ගහනවා. තනිකර පච කෙලින්නේ, තනිකර බොරු කියන්නේ. මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම නීතිමය පියවරක් ගන්න වෙයි කියලා සාකච්ඡාවේ හිටපු තවත් ප්‍රබලයෙක් කියලා තියෙනවා. කොහොම හරි මේ සාකච්ඡාවේ හිටපු තවත් කැබිනට් ඇමතිවරයෙක් කියලා තියෙන්නේ. පේනවනේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක රංග දිසානායක අල්ලගෙන නන්දන කියපු පචය ටොම් පචයක් ඒක කවදාවත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක